ඒ නූල් තුනේ එන්නේ මෙහෙමනේ. අනික අතර එන්නේ ඒ අතරින් මේ එකයි 1 2 3යි. මේක තමයි ප්‍රධාන නූල. මේකට එකතු වුණා නම් අවතින්නේ 3යි. තේරෙනවද? මේකට තනියෙන් එන්නේ මේ. හරි. මේක කැඩෙනවා. නූල් තුන. මේකේ මේ නූල එන්න ඕන. අනිත් ටික බලමු. ටිකක් බලමු. මේ නූල එන්න ඕන එක පැත්තකට. තේරෙනවද? මේ නූල තියෙනව නේද? එන්න ඕන එක පැත්තකට. මේ පැත්තට නෑ. ඔව්. දැන් මේකේ මේ පැත්තෙත් තියෙනවා. හ්ම්. මේක පැහැදිලිව වැඩ කරේ කොහොමද කියලා හිතා